මොකද්ද බබා වෙලා තියෙන්නේ? කතා කරන්න එපා මාත් එක්ක. අන්න දෙක්කද මාත් එක්ක කතා කරන්න තමයි තමුසේට වචනයක් ගන්න අමාරු. තමුසේ වදිනට රියුන්ද මම ගොළුවේ බැඳ ගත්තා. එයාම කතා කරන්නලු. එයාම එපාලු. හේතු කාලේන කජ්ජේන පුහුලක්. තමුසේ කජ්ජෙන් පුහුල මේ බල බල ඉන්නවා. අනේ මේ ගෑනු තේරුම් ගන්න උම්මාවපු මහ ප්‍රඥාටත් බැරුව ඇති බෝතලයක් ගන්නවා. ඔව් තමුසේ මාව තමයි තේරුම් ගන්න බැරි. බලනකො එහාගෙද රසංක අයියා. දේදුනෝ කොච්චර තේරුම් අරන් තියනවද කියලා. මම මෙච්චර මේ කටින් කියලා එකම දේ ඒත් තේරුම් ගන්න බෑ. මේක නිකන් මල් කකුල් පෙරපාසල වගේ නේ උයි. හරි හරි. මගේ බබාට ඕනේ අලුත් ගමක්ද? මං ඒවා ඉතින් ඔයාගේ කාඩ් එකෙන් ඕඩර් කරනවානේ. හැම්බෑග් එකක්. මේ මාසෙට ඕනේ නැහැ. එහෙනම් ඕනේ මගේ අක්මාවක් ගඩුද? නැත්නම් මගේ මමයි දකුණයි? මට බයික් එකක් ඕනේ. ඔව් මට හරියට අර අභිෂේක් බච්චන් ඩූම් ෆිල්ම් එකේ වැඩ දාලා වීල් දාලා එනවා වගේ මටත් ඕනේ බයික් එකක් දේදුණු ඉස්සරහා වැඩ දාලා වීල් දාලා යන්න. ඒකට උණ ගෑනෙන්න. දේතුන්ට කිසි වෙතත් අහිංසක මට නම් උණ ගන්න. අනිත් එක බබවල් ලයිසනුත් නෑනේ. මතකනේ ලර්නර්ස් එකට ගිහලා ගිය පාර වෙච්ච දේ. මේකේ තුනම එකට පෑගුවොත් ස්ක්‍රීන්ෂොට් එකක් වදිනවා ඇති. ඔය වැන්දා මද සීට් එක ඉස්සරහට ගන්නවා. සීට් බෙල්ට් එක දාගන්නවා. ක්ලච් එක බාගනවා.